ආයිබෝවන් කියල පිළිගන්නවා නෙක්ස්ටටක් YouTube channel එක වෙත. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ගෙදරදීම QR code එක. එහෙම නැත්නම් අපි වාහනේ තෙල් ගන්න QR code එක කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඔව් ඔයාලා දන්න විදිහට අපිට මේ කාලේ තෙල් ගහන්න මේ යුද්ධෙත් එක්ක අපිට තෙල් ගහන්න අපේ QR code එක හදාගන්න ඕනේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ QR code එක ගෙදරදීම හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. මේ නෙක්ස්ටටක් හරි දැන් අපි යන්නේ කොහොමද QR කෝඩ් එක හදාගන්න කියලා බලන්න. මුලින්ම ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ තියෙන මොකක් හරි බ්‍රවුසර් එකට යන්න. ඒ Google Chrome හරි මොකක් හරි බ්‍රවුසර් එකට යන්න. ගිහලා සර්ච් කරන්න fuelpass.gov.lk කියලා. මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ link එකෙන් යන්න. හරි. ඊට පස්සේ ඔයාලට පෙන්වන්න මේ උඩම තියෙනවා රතු පාට ලෝගෝ එකක් තියෙන වෙබ්සයිට් එක. එන්න ඒකට තමයි යන්න ඕනේ. මෙතන තව වෙබ්සයිට් තියෙනවා. ඒ වෙබ්සයිට් එක මෙන්න මේ වෙබ්සයිට් එකට. හොඳට බලාගන්න ලෝගෝ එක එහෙම. තව වෙබ්සයිට්ස් තියෙනවා. ඒවට නෙමෙයි යන්න ඕනේ. මෙන්න මේ වෙබ්සයිට් එකට. හරි. ඒකට ගියාට පස්සේ ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා තෝරන්න. vehicle registration කියලා තියෙනවා. vehicle login කියලා තියෙනවා. මේ vehicle registration එක ඔබන්නේ ඔයා අලුතෙන්ම වාහනයක් රෙජිස්ටර් කරනවා නම්. අනිත් vehicle login කියන එක ඔබන්නේ ඔයාගේ කලින් අපි පාවිච්චි කරපු QR එක අපිට ආයි ගන්න ඕන නම් තමයි අපි vehicle login කියන එක ඔබන්නේ. ඒ දුරකථන අංකය ගහලා තමයි vehicle login එකෙන් ගන්න තියෙන්නේ. ඒක මහා දෙයක් නෑ. දුරකථන අංකය ගහුවට පස්සේ ඒකට OPT code එකක් එනවා. ඒ OPT code එක ගහුවට පස්සේ ඔයාලට පරණ QR එකමයි ගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නන්නේ කොහොමද vehicle registration එකෙන් අපි QR එක හදාගන්නේ කියලා. ඒ වගේම ඔයාට පේනවා ඇති මෙතන උඩ තියෙනවා ඉංග්‍රීසි සිංහල සහ දෙමළ මේ භාෂා තුනෙන් මේ වෙබ්සයිට් එක අපිට වැඩ කරන්න පුළුවන්. හරි. මම යන්නේ අද අලුතින් වාහනයක් රෙජිස්ටර් කරන්න. ඒ කියන්නේ මම කලින් මේ වාහනේ රෙජිස්ටර් කරලා නැහැ. ඒ හින්දා මම අලුතෙන් තමයි වාහනයක් රෙජිස්ටර් කරන්න යන්නේ. හරි. ඔයා එතන තියෙන vehicle registration කියන බටන් එක එවුවට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතන details වගේ පුරවන්න තියෙනවා. මුලින්ම තියෙන personal details. මේ personal details කියන එකේ ඔයාගේ identity card number එක පාවිච්චි කරන්න ඕන. මේ identity card number එක කලින් පාවිච්චි කරපු number එකක් වෙන්න බෑ. ඒ වගේම මෙතෙන්ට ඔයාලට passport number එක ගහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතෙන්ට ඔයාගේ ජංගම දුරකථන අංකය ගහන්න එනවා. මොකද මේකෙන් ඔයාලට OPT code එකක් එවනවා. ඒ OPT code එක ඉල්ලගෙන තමයි මේ දුරකථන අංකය එවන්නේ. හරි OPT code එක ගැහුවට පස්සේ සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා මේ OPT code එක එන්න. මේ OPT code එක විනාඩි 5කින් කල්ලිකුත් වෙන නිසා පුළුවන් ඉක්මනින් මේ OPT code එක මේකට එන්ටර් කරන්න ඕන. හරි ඔයාගේ OPT code එක ගහලා මෙතන තියෙන කොළ පාට verify කරන බටන් එක ඔබන්න. හරි ඒක වෙරිෆයි වුණාට පස්සේ ඔයාලට එනවා ඔයාගේ පළවෙනි නම ගන්න. ඒ කියන්නේ ෆස්ට් නේම් එක. ෆස්ට් නේම් එක ඉතින් ඔයා ටයිප් කරන්න ඕන. හරි ඊට පස්සේ ලාස්ට් නේම් එක. ඒ වගේම පල්ලෙහා තියෙනවා ඔයාගේ නිවසේ ලිපිනය. ලිපිනය ටයිප් කරන්නත් ඕන. හරි ඒකට පස්සේ ඔයාට තියෙනවා vehicle details කියලා පුරවන්න. අපි කලින් පිරුවේ personal details දැන් තියෙන vehicle details. මුලින්ම තියෙනවා ඔයාලට වාහනේ අංකය. ඊට පස්සේ vehicle type එක. vehicle type එකෙන් තමයි තියෙන්නේ මොකද්ද වාහනේ කියලා බලන්න. ඊළඟට තියෙනවාට chassis number එක ගන්න. ඊට පස්සේ petrol ද diesel ද කියලා ගැහුවා. අචුල් ටික් අතින් ටික් එක දාලා register එබුවා. සාමාන්‍යයෙන් ගොඩක් කොට මේ වෙලාවට fail කියලා ආවොත් ඔයාලා මේක ආයි මුලට අරන් ආයි දෙපාරක් තුන් පාරක් කරලා බලන්න ඒතර හරියනවා. හරි මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ ඉවර කරන්නේ. මෙන්න මගේ QR එක සම්පූර්ණයෙන් දැන් QR එක හදාගෙන ඉවරයි. දැන් මට තියෙන ගිහලා තේල් ගහගන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මෙතනින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන print out එක කරගෙන ඔයාලට තියෙන තෙල් ගහගන්න ගිහලා පොලිමට වෙලා. එහෙනම් මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ඔයාලත් ඔයාලේ QR එක හදාගත්තා නම් යටින් කමෙන්ට් එකක් දාගන්න මම හදාගත්තා කියලා. එහෙනම් thank you